දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම නවතම තොරතුරු දැනගන්න අපේ channel එකත් එක්ක තාමත් එකතු වෙලා නැත්නම් දැන්ම අපේ channel එක subscribe කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා. අපි අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පෞද්ගලික අංශයේ ආයතන කිහිපයකින් දාලා තියෙන job vacancies කිහිපයක් ගැන. අපි එහෙනම් වීඩියෝ එකට ගිහින් බලමු මේ job vacancies මොනවද කියලා. පළවෙනියට දාලා තියෙන job vacancy එක තමයි ආපිකෝ සුපර් සෙන්ටර් ආයතනයේ විසින් දාලා තියෙන කැෂියර් සහ පාරිභෝගික සේවා සහායක කියන job vacancies දෙක. අපි බලමු මේ තනතුරු සඳහා අයදුම් කරන්න කැමැත්තෙන් ඉන්න ඔයාලට තියෙන්න ඕනේ සුදුසුකම් මොනවද කියලා. මේ තනතුරු සඳහා අයදුම් කිරීමේදී අපොස සාමාන්‍ය පෙළ සහ අපොස උසස් පෙළ සමත් අසමත් හැමෝටම මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. මේ තනතුර සඳහා රුපියල් 50000කට අධික වැටුපක් ලබා දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා අධිකාල දීමනා සමගම. ඒ වගේම ප්‍රවාහන පහසුකම් මෙන්ම ආහාරද ලබා දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මීට අමතරව සුබසාධක පහසුකම් සහ නම්‍යශීලී සේවා වාර සමගින් පීඩනයකින් තොරව වායු සමනය කළ සුහදශීලී වැඩ පරිසරයක වැඩ කිරීමේ අවස්ථාව සලසා දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මේ තනතුර සඳහා අයදුම් කිරීමේදී පෙර පළපුරුද්දක් අවශ්‍ය වන්නේ නැහැ කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ සඳහා ඔයාලා අයදුම් කරන්න කැමැත්තෙන් ඉන්නවා නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන apply now කියන බටන් එක උඩ ක්ලික් කරාට පස්සේ online application එක fill කරලා submit කරන්න. මීළඟට දාලා තියෙන job vacancy එකක් දාලා තියෙන්නේ අපිකෝ සුපර් සෙන්ටර් ආයතනයේ විසින්මයි. මේ job vacancy එක තමයි ප්‍රධාන මුදල් අය කැමි පිරිමි සහ ගැහැණු කියන vacancy එක. මේ සඳහා අයදුම් කරන්න කැමැත්තෙන් ඉන්න අයදුම්කරුවන්ට තියෙන ඕනේ සුදුසුකම් තමයි අයදුම්කරු වයස අවුරුදු 18ත් 35ත් අතර අයදුම්කරුවෙකු වෙන්න ඕනි. ඒ වගේම උසස් පෙළ දක්වා අධ්‍යාපන සුදුසුකම් සහිත අයදුම්කරුවෙකු වෙන්න ඕනි. ඒ වගේම අදාළ ශාස්ත්‍රයේ පෙර පළපුරුද්ද තියෙනවා නම් වඩාත් වැදගත් වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මේ තනතුර සඳහා තෝරා ගන්න ලබන අයදුම්කරුවන්ට ආයතනය තුලින් ලබා දෙන ප්‍රතිලාභයන් තමයි මාසික වැටුප ලබා දෙනවා. ඒ වගේම වෛද්‍ය සහ අනෙකුත් ප්‍රතිලාභ මෙන්ම වාර්ෂික බෝනස් දීමනාවන්ද ලබා දෙනවා කියලා දක්වලා තියෙනවා. මීට අමතරව රාත්‍රී මුර දීමනා මෙන්ම සුහදශීලී සහ උද්‍යෝගමත් වැඩ පරිසරයක් තුල වැඩ කිරීමේ අවස්ථාව සලසා දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඔයා මේ job vacancy සඳහා අයදුම් කරන්න කැමැත්තෙන් ඉන්නවා නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන apply for job කියන බටන් උඩ ක්ලික් කරාට පස්සේ online application එක fill කරලා submit කරන්න. මීළඟට දාලා තියෙන job vacancy එක තමයි Honda ශ්‍රී ලංකා ආයතනයේ විසින් දාලා තියෙන technical, mechanical and store vacancies කියන job vacancies කිහිපය. ඒ යටතේ ඔයාලා මෙන්න මේ තනතුරු සඳහා තමයි බඳවා ගැනීම සිදු කරනවා කියලා සඳහන් කරලා තියෙන්නේ. මෙහිදී ගබඩා සහායකින්, නඩත්තු සහායකින්, කාර්මික ශිල්පීන්, සේදුම්කරුවන්, කම්කරුවන්, පින්තාරුකරුවන් මෙන්ම ලොරි රථ සහායකින් සහ ලොරි රථ රියදුරන් මෙන්ම පැනල් බීටර් සහ ඩෙන්ටර් කියන තනතුරු සඳහා සේවකින් බඳවා ගන්නවා කියලා සඳහන් කරලා තියෙනවා. මේ තනතුරු සඳහා අයදුම් කරන්න කැමැත්තෙන් ඉන්න අයදුම්කරුවන්ට සේවා පළපුරුද්ද තිබීම අමතර වාසියක් වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තාක්ෂණ ශිල්පීන් සහ පින්තාරුකරුවන් සඳහා NVQ level 3 හෝ 4 මට්ටම තියෙන්න ඕනි කියලා සඳහන් කරලා තියෙනවා. මේ තනතුරු සඳහා vacancies තියෙනවා කියලා සඳහන් කරලා තියෙන්නේ රත්නපිටිය, කොළඹ සහ ජායල යන ප්‍රදේශයන් වල. ඔයා මේ vacancies සඳහා අයදුම් කරන්න කැමැත්තෙන් ඉන්නවා නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන apply for job කියන බටන් උඩ ක්ලික් කරාට පස්සේ online application එක fill කරලා submit කරන්න. මීළඟට දාලා තියෙන job vacancy දාලා තියෙන්නේ Pizza Hut ආයතනයේ විසින් මේ job vacancy එක තමයි crew member full time කියන job vacancy එක. මේ තනතුර සඳහා දිවයින පුරාම සිටින අයදුම්කරුවන්ට අයදුම් කරන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. මේ තනතුර සඳහා අයදුම් කිරීමේදී අයදුම්කරුවන්ට තියෙන ඕන සුදුසුකම් තමයි අයදුම්කරු වයස අවුරුදු 18ත් 35ත් අතර අයදුම්කරුවෙකු වෙන්න ඕනි. ඒ වගේම අයදුම්කරු අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වෙච්ච අයදුම්කරුවෙකු වෙන්න ඕනි. ඒ වගේම මේ තනතුර සඳහා අයදුම් කිරීමේදී පළපුරුද්දක් අවශ්‍ය වන්නේ නැහැ කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ තනතුරට තෝරා ගන්න ලබන අයදුම්කරුවන් සඳහා ආයතනය තුලින් ලබා දෙන්නා වූ ප්‍රතිලාභයන් කිහිපයක්ද මෙතනින් සඳහන් කරලා තියෙනවා. මෙහිදී වැටුප වශයෙන් රුපියල් 40000ත් 50ත් අතර ප්‍රමාණයක් ලබා දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මාසකට නිවාඩු 8ක් හිමි වෙනවා කියලාත් සඳහන් කරලා තියෙනවා. මීට අමතරව පළපුරුදු සඳහා විශේෂ වැටුප් පරිමාණයන් මෙන්ම අභ්‍යන්තර උසස් වීම රැකියාත් ස්ථිර රැකියා මෙන්ම රැකියාව අතරතුර ආහාර පානයන් නොමිලේ මෙන්ම නවාතැන් පහසුකම්ද ලබා දෙනවා කියලා දක්වලා තියෙනවා. මීට අමතරව වෛද්‍ය රක්ෂණාවරණයක්ද සේවකයන් සඳහා හිමි වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මේ තනතුර සඳහා ඔයාලා අයදුම් කරන්න කැමැත්තෙන් ඉන්නවා නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන apply for job කියන බටන් එක ක්ලික් කරාට පස්සේ online application එක fill කරලා submit කරන්න.
මීළඟට දාලා තියෙන ජොබ් වේකන්සි එක දාලා තියෙන්නේ අබාන්ස් ආයතනයේ විසින් මේ ජොබ් වේකන්සි එක තමයි content management internship කියන internship opportunity එක. මේ තනතුර සඳහා අයදුම් කරන අයදුම්කරුවන්ට content management system පිළිබඳව basic knowledge එකක් තියෙන්න ඕන කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ තනතුර සඳහා අයදුම් කරන අයදුම්කරුවා undergraduate student කෙනෙක් වෙන්න ඕනි. විශේෂයෙන්ම degree එකක් හරි higher diploma එකක් හරි diploma එකක් හරි හදාරන අයදුම්කරුවෙකු වෙන්න ඕනි. ඒ වගේම මේ සඳහා අයදුම් කරන අයදුම්කරුවන්ට interpersonal skills මෙන්ම presentation skills උත් තියෙන්න ඕන කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අයදුම්කරුවාට ඉංග්‍රීසි භාෂාවෙන් ලිවීමේ සහ කතා කිරීමේ හැකියාව තියෙන්න ඕන කියලා සඳහන් කරලා තියෙනවා. මීට අමතරව අයදුම්කරුට පරිගණක අංශයෙන් දැනුම තියෙන්නත් ඕනි. විශේෂයෙන්ම Canva, Photoshop මෙන්ම graphic editor පිළිබඳවත් දැනුමක් තියෙනවා නම් වඩාත් වැදගත් වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අයදුම්කරු සතුව සංවිධානාත්මක කුසලතා මෙන්ම ටයිම් මැනේජ්මන්ට් ස්කිල්ස් තියෙන්න ඕන කියලා සඳහන් කරලා තියෙනවා. මේ තනතුර සඳහා අයදුම් කරන්න කැමැත්තෙන් ඉන්නවා මාට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන apply for job කියන බටනකට ක්ලික් කරාට පස්සේ ඔයාලගේ CV එක අප්ලෝඩ් කරන්න එනවා. එතනින් ඔයාලගේ CV එක අප්ලෝඩ් කරලා සබ්මිට් කරන්න තමයි තියෙන්නේ. මේ වේකන්සීස් ගැන තවදුරටත් තොරතුරු දැනගන්න අවශ්‍යයි නම් මේ වේකන්සීස් වල ලින්ක් ටික මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාලා තියෙනවා. ඔයාලට ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේ වගේම තවත් ජොබ් වේකන්සීස් ගැන අලුත්ම අප්ඩේට් ලබා ගන්න අවශ්‍යයි නම් අපේ WhatsApp channel එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා. එහෙනම් අපි මේ වගේම තවත් ජොබ් වේකන්සීස් සහිත වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් අපේ channel එකත් subscribe කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.